අද මරණය ගිල දැමීමට දෙවියන් වහන්සේ පැමිණියේය යන දේශනා මාතෘකාවෙන් අනාවැකි තුළින් ක්‍රිස්තුස් අන්සාහොන් වහන්සේ ගැන අධ්‍යයනය කරමු. දෙවියන් වහන්සේ දෙවනවර මාන්සයෙන් මේ පොළොවට පැමිණෙනු ඇත. මනුෂ්‍ය වර්ගයා සඳහා ප්‍රීතිමත් පුවත වන්නේ එයයි. වසර 2000කට ඉහත යේසුස් වහන්සේ මේ පොළොවට පැමිණි විට වටිනා ත්‍යාගය රැගෙන ප්‍රඥාවන්තයන් තිදෙනෙක් යේසුස් වහන්සේව මුණ ගැසුණා. හේබ්‍රෙව් 9 වන පරිච්ඡේදයේ අනාවැකියන්ට අනුව ගැලවීම රැගෙන දෙවන වරට පැමිණෙන බවට උන්වහන්සේ පොරොන්දු වුණා. මනුෂ්‍ය වර්ගයා ක්‍රිස්තුස් වහන්සේව ඇඳින ගනීවිද? ඔවුන්ට උන්වහන්සේගේ පළමු ඊමේදී ඇඳින ගැනීමට නොහැකි වුණාක් මෙන් දෙවන ඊමේදීත් ඉතා දුෂ්කර වෙනවා. කෙසේ වෙතත් ක්‍රිස්තුස් වහන්සේ මරණය විනාශ කිරීමට පැමිණෙන බවට බයිබලය සඳහන් කරනවා. වෙනත් ලෙසකින් පැවසුවොත් අපට සදාකාල ජීවනය ලබා දීමට උන්වහන්සේ දෙවනවර පැමිණෙනවා. යෙසායා 25 වන පරිච්ඡේදයේ 6 වන පදය බලමු. සේනාවල ස්වාමින් වහන්සේද මේ කන්දේදී සියලු ජනයන්ට සාර වූ දෙයින් මංගල්‍යයක් එනම් රසවත් මුද්‍රික පානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරු රසවත් මුද්‍රික පානයෙන්ද මංගල්‍යයක් සාදන සේක. උන්වහන්සේ මේ කන්දේදී සියලු ජනයන් කෙරෙහි වසා තිබෙන වැස්මත් සියලු ජාතීන් කෙරෙහි අතුරා තිබෙන තිරයත් නැතිකර දමන සේක. උන්වහන්සේ විනාශ කළේ කුමක්ද? මරණය සදාකාලයටම ගිල දැමූ සේක. දෙවියන් වහන්සේ මේ පොළොවට පැමිණි බොහෝ හේතු තිබෙනවා. උන්වහන්සේ පැමිණෙන්නේ පව්කමා කිරීමට, ගැලවීම ගෙන ඒමට සහ මරණය විනාශ කිරීමටයි. බොහෝ අනාවැකි තිබුණත් උන්වහන්සේ මරණය විනාශ කිරීමට පැමිණෙන බවට යෙසායා 25 අපට තේරුම් කර දෙනවා. එසේනම් අප මරණය විනාශ කරන තැනැත්තාව දැනගත යුතුයි නේද? යෙසායා 34:16ට අනුව බයිබලයේ සෑම පදයකටම තිබෙන්නේ කුමක්ද? එකකට එකක් සම්බන්ධ වෙනවා. මරණය විනාශ කිරීමට උන්වහන්සේ රැගෙන එන සත්‍ය කුමක්ද? පැමිණෙන්නේ කොහේ සිටද? කවදාද? මේ සියල්ලටම පිළිතුරු බයිබලයේ සටහන් වී තිබෙනවා. මෙම අනාවැකි තේරුම් නොගෙන යම් කෙනෙක්ව අපැහැදිලි ලෙස විශ්වාස කරනවා නම් අපව සදාකාලික නිරයට වැටෙන්න පුළුවන්. ක්‍රිස්තුස් වහන්සේව ඇඳිනගෙන උන්වහන්සේගේ ඉගැන්වීම් පිළිපදිනවා නම් සදාකාල ජීවනය හා ආශිර්වාද භුක්ති විඳිනවා. දෙවියන් වහන්සේව ඇඳිනගෙන උන්වහන්සේගේ ඉගැන්වීම් පිළිපැදීම ඉතා වැදගත් වන්නේ ඒ නිසායි. එසේනම් අප කළ යුත්තේ කුමක්ද? මරණය විනාශ කිරීමට පැමිණි තැනැන් වහන්සේව අප සෙවිය යුතුයි. යෙසායා 25:8 ස්වාමි වූ දෙවියන් වහන්සේ සියලු මුහුණු වලින් කඳුළු පිස දමන සේක. තමන් සෙනගගේ නින්දාවද මුළු පොළොවෙන් පහ කරන සේක. මක් නිසාද ස්වාමීන් වහන්සේ ඒක කීසේක. ඒ දවසෙහි මෙසේ කියනු ලබන්නේය. බලව මේ අපේ දෙවියන් වහන්සේය. මරණය විනාශ කරන තැනැන් වහන්සේ අපගේ දෙවියන් වහන්සේය. අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමුව. උන්වහන්සේ අප ගලවන සේක. මේ තැනැන් වහන්සේ ස්වාමින් වහන්සේය. අපි උන්වහන්සේගේ ගැලවීම ගැන ප්‍රීති සන්තෝෂ වන්නෙමුව. යෙසායා 25 සටහන් කරන්නේ මරණය විනාශ කරන තැනැන් වහන්සේ අපගේ දෙවියන් වහන්සේ බවයි. එසේනම් අප මේ කාරණය සොයා බැලිය යුතුයි.
දෙවියන් වහන්සේ මේ පොළොවේදී මෙම කාර්ය ඉටු කරන්නේ කුමකින්ද? යොහාන් 6 වන පරිච්ඡේදයෙන් පිළිතුරු සොයා ගනිමු. යොහාන් 6 වන පරිච්ඡේදයේ 53 වන පදය. ඒ නිසා යේසුස් වහන්සේ ඔවුන්ට කියනසේක් සැබවක් සැබවක් නුඹලාට කියමි. නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශ නොකනවා නම් ඔහුගේ ලේ නොබොනවා නම් නුඹලා තුලම ජීවනය නැත. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ අයට සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය තිබීම යනු කුමක්ද? මරණය සදාකාලයටම විනාශ වන බව ඉන් අදහස් වෙනවා. උන් වහන්සේ මනුෂ්‍ය වර්ගයාට සදාකාල ජීවනය ලබා දෙනවා. 54 වන පදයේ කොන්දේසියක් සඳහන් වෙනවා. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ අයට. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ අයට සදාකාල ජීවනය ඇත. මම අන්තිම දවසේදී ඔහු නැගිටුවන්නෙමි. මක් නිසාද මාගේ මාංශය සැබෑ වූ කෑමය. මාගේ ලේ සැබෑ වූ බීමය. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ තැනැත්තේ මා තුලෙහි පවති. මමද ඔහු තුලෙහි පවතිමි. මා කන තැනැත්තේ මා නිසා ජීවත් වන්නේය. මෙහිදී උන්වහන්සේගේ මාංශය කන්නා වූ ලේ බොන්නා වූ කාට නමුත් උන්වහන්සේ අන්තිම දවසේදී කරන්නේ කුමක්ද? ඔවුන්ව නැගිටුවනවා. එසේනම් මාංශයෙන් පැමිණෙන දෙවියන් වහන්සේව අපට ඇඳින ගැනීමට හැකිවන්නේ කෙසේද? මෙහිදී යොහාන් 6:53, 54, 55 සහ 56 යන පදවලින් දෙවියන් වහන්සේ මරණය විනාශ කරන ආකාරය අපට විස්තර කරනවා. මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශය කන්නා වූ ලේ බොන්නා වූ අයට සදාකාල ජීවනය ඇත. මම අන්තිම දවසේදී ඔහු නැගිටුවන්නෙමි. කරුණාකර මීට අවධානය දෙන්න. අන්තිම දවසේදී දෙවියන් වහන්සේ නැගිටුවන්නේ කුමන ආකාර මනුෂ්‍යයන්වද? මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශය කන්නා වූ ලේ බොන්නා වූ අයවයි. මින් අදහස් වන්නේ උන් වහන්සේ මරණය විනාශ කරන බව නේද? එබැවින් සත්‍ය උන් වහන්සේගේ පළමු ඊමේදී පමණක් නොව අන්තිම දවසේදීත් පැවැත්විය යුතු බව මින් අදහස් වෙනවා. මතෙව් 26 වන පරිච්ඡේදයට පෙරළමින් මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශය කන්නා වූ ලේ බොන්නා වූ ආකාරය සොයා බලමු. මතෙව් 26 වන පරිච්ඡේදයේ 17 වන පදය. මුහුන් නොදැමූ රොටි කන පළමුවෙනි දවසේ ගෝලයෝ යේසුස් වහන්සේ ළඟට ඇවිත් ඔබ පාස්කුව කන පිණිස අප විසින් කොතැන පිළියෙල කරනවාට කැමතිසේක්දැයි ඇසුවෝය. සදාකාල ජීවනය ඇති බව යේසුස් වහන්සේ පැවසුවා. නමුත් බොහෝ දෙනා අසන්නේ මෙහිදී පාස්කු උත්සවය දකින්නට ලැබෙන්නේ ඇයි කියාය. 18 උන් වහන්සේ නුවර අසවලා ළඟට ගොස් ඔහුට කතා කොට මාගේ කාලය ආසන්නය. මාගේ ගෝලයන් සමග නුඹේ ගෙදරදී පාස්කුව පවත්වමි ආචාර්යින් වහන්සේ කියන සේකැයි ඔහුට කියන්නැයි කීසේක. උන් වහන්සේ පාස්කුව අනුභව කළ ආකාරය 26 වන පදයෙන් බලමු. ඔවුන් කමින් සිටියේදී යේසුස් වහන්සේ රොටිගෙන ආශිර්වාද කොට කඩා ගෝලයන්ට දී රැගෙන කන්න. මේක පාස්කුවේ රොටි කුමක්ද? මාගේ ශරීරයයි කීසේක. යොහාන් 6 වන පරිච්ඡේදයේදී එය යේසුස් වහන්සේගේ මාංශයයි. පාස්කුවේ රොටි දෙන විට යේසුස් වහන්සේ පැවසුවේ මේක මාගේ ශරීරය කියාය. 27 උන් වහන්සේ කුසලානක් ගෙන ස්තුති කොට ඔවුන්ට දී නුඹලා සියල්ලෝම මෙයින් බොන්න. කුසලානය තුල ඇත්තේ පාස්කුවේ මිදියුෂයි. මේක පාස්කුවේ මිදියුෂ පව් කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවන අලුත් ගිවිසුමේ මාගේ ලේය. පාස්කුවේ රොටි කන්නා වූ මිදියුෂ බොන්නා වූ අයට ලැබී ඇති පොරොන්දුව කුමක්ද? ඔවුන්ට ලැබී ඇත්තේ සදාකාල ජීවනයේ පොරොන්දුව නේද?
වෙනත් ලෙසකින් පැවසූවොත් මරණය විනාශ කිරීමට වසර 2000කට ඉහතදී දෙවියන් වහන්සේ අලුත් ගිවිසුමේ පාස්කුව පිහිටෙව්වා. අලුත් ගිවිසුමේ පාස්කුවේ සත්‍ය මේ පොළොවෙන් අතුරුදහන් වී අවුරුදු 1700කට පමණ පසු නැති වූ සත්‍ය නැවත පිහිටුවීමට දෙවියන් වහන්සේ නැවත පැමිණියා. අප නැවත කිසිදාක මරණයට මුහුණ නොදෙන පිණිස මනුෂ්‍ය වර්ගයාට ගිවිසුම ගැන කියා දීමට උන් වහන්සේ දෙවනවර පැමිණියා නේද? අවුරුදු දහසකට වඩා වැඩි කාලයක් පාස්කුව මේ පොළොවේ සැමරුණේ නැහැ. බොහෝ දේවධර්මාචාර්යවරු බයිබලය කියවා තිබුණත් මරණය විනාශ කරන පාස්කුවේ සත්‍ය ඔවුන්ට සොයා ගැනීමට හැකි වුණේ නැහැ. ඒ ඇයි මෙම කාර්යය ඉටු කරන්නේ කවුද? යෙසායා 25හි පවසන්නේ බලව මේ අපේ දෙවියන් වහන්සේය. උන් වහන්සේ අප ගලවන සේක කියාය. ඒ දෙවියන් වහන්සේට පමණක් මරණය විනාශ කළ හැකි නිසයි. කාට හෝ බයිබලය කියවා එය පවත්වන්න බැරිද? මෙම පහසු කාර්ය ඉටු කිරීමෙන් දෙවියන් වහන්සේ ඕනෑම අයෙක්ව වළක්වා තිබුණා. අනාවැකිමය චරිතය පෙනී සිට වැසුණු දොරටු විවරවීම දෙවියන් වහන්සේගේ කැමැත්තක්. අපට එය තේරුම් ගැනීම පහසු දෙයක්. කෙසේ වෙතත් දුටුවත් ඇසුණත් මනුෂ්‍යයන් එය තේරුම් ගන්නේ නැහැ. ඔවුන් තේරුම් ගන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ විශිෂ්ට විධානය මෙයයි. පළමු ඊමේදී උන්වහන්සේ අලුත් ගිවිසුමේ පාස්කුව පිහිටුවා මරණය විනාශ කරන මාර්ගය විවර කළා. කෙසේ වෙතත් සතුරු යක්ෂයා ක්‍රිස්තු වර්ෂ 325දී නිකියා මන්ත්‍රණ සභාවේදී පාස්කුව අවලංගු කළා. වසර 1700කට වැඩි කාලයක් තිස්සේ අලුත් ගිවිසුමේ පාස්කුවේ සත්‍ය කිසිවෙකුත් හෙළි කර නැහැ. අවසානයේදී උන්වහන්සේ පැමිණ පෞද්ගලිකව අපට ඉගැන්වූයේ නැතිනම් කිසිවෙකුට නිවැරදිව පාස්කුව එනම් ජීවනයේ සත්‍ය පැවැත්වීමට නොහැකි වෙනවා. එබැවින් මතෙව් 26ේදී යේසුස් වහන්සේ විසින් තම මාංශය කන්නා වූ ලේ බොන්නා වූ ආකාරය අපට කියා දුන්නා. පාස්කුවේ රොටි තම මාංශය බවත් පාස්කුවේ මිදියුෂ තම ලේ බවත් උන්වහන්සේ පැවසුවා. මරණය විනාශ කිරීම සඳහා එනම් අපට සදාකාල ජීවනය දීමට දෙවියන් වහන්සේ විසින් මේ මිහි මත පිහිටෙව් උතුම්ම සත්‍ය වන්නේ පාස්කුවයි. ලූක් 22:7 බලමු. තවද පාස්කුව පූජා කළ යුතු වූ මුහුණ නොදැමූ රොටි කන දවස පැමුණුනේය. එවිට උන්වහන්සේ පේතෘස්ද යොහන්ද යවමින් නුඹලා ගොස් අප විසින් පාස්කුව කන පිණිස පිළියෙල කරන්නැයි කීසේක. කොතැන පිළියෙල කරනවාට ඔබ කැමතිසේක්දැයි ඔහු උන්වහන්සේගෙන් ඇසුවෝය. මනුෂයෙක් පැන් කලයක් ගෙන යනවා නුඹලාට සම්බවන්නේය. ඔහු යන ගෙදරට ඔහු පස්සේ ගොස් ගෙයි ස්වාමියාට කතා කොට මා විසින් මාගේ ගෝලයන් සමග පාස්කු කන්ට හැකි වූ ආගන්තුක ශාලාව කොතනද කියා ආචාර්යයින් අසනවා යයි කියන්න. සූදානම් කර තිබෙන මහත් උඩුමහලක් ඔහු නුඹලාට පෙන්වනවා ඇත. එහි පිළියෙල කරන්නැයි කීසේක. ඔහු ගොස් උන්වහන්සේ කී ලෙස සම්භව පාස්කුව පිළියෙල කළෝය. පාස්කුව පිළියෙල කරන ලෙසට යේසුස් වහන්සේ පේතෘස් හා යොහන්ට අණ කළා. 14 වෙනි පදය
පැය පැමිණි කාල උන්වහන්සේද උන්වහන්සේ සමග ප්‍රේරිතයෝද හිඳගත්තෝය. උන්වහන්සේ ඔවුන්ට කතා කොට වද විඳීමට පළමුවෙන් ආශා උනේ කුමකටද? මම මේ පාස්කුව නුඹලා සමග කන්ට අතිශයෙන් ආශා උනෙමි. යේසුස් වහන්සේට පාස්කුව අවංකව පැවැත්වීමට අවශ්‍ය උනේ ඇයි? ඒ මරණය විනාශ කිරීමේ පොරොන්දුව එහි ඇති නිසායි. 19 පදය බලමු. උන්වහන්සේ රොටීගෙන ස්තුති කොට කඩා ඔවුන්ට දී මේක නුඹලා උදෙසා දෙන ලද මාගේ ශරීරය. මා සිහි කිරීම පිණිස මේක කරන්නැයි කීසේක. තමන්ව සිහි කිරීම සඳහා මෙය කරන්නැයි යේසුස් වහන්සේ අපට අණ කළා. පාස්කු දවසේදී අප රොටී කනවා, මිදියුෂ බොනවා. යේසුස් වහන්සේ අප වෙනුවෙන් පිහිට වූ සත්‍ය සහ ව්‍යවස්ථාව වන්නේ මෙයයි. 20 වෙනි පදය. එලෙසම රාත්‍රී කෑමට පසු කුසලානදී මේ කුසලාන කුමක්ද? නුඹලා උදෙසා වගුරුවන මාගේ ලේයෙහි අලුත් ගිවිසුමය. පාස්කුව මරණය විනාශ කරන සත්‍යයි. එය දෙවියන් වහන්සේ මේ පොළොවට රැගෙන ආ වැදගත් සත්‍යයක්. දෙවියන් වහන්සේ එය අලුත් ගිවිසුම කියාද විස්තර කළා. එසේනම් යෙසායා 25:6ට අනුව රසවත් මුද්‍රික පානයෙන් මරණය විනාශ කරන්නේ කවුද? බලව මේ අපේ දෙවියන් වහන්සේය. අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමුව. යෙසායා අනාගත වක්තෘ අනාවැකි කළේ මෙලෙසයි. හේබ්‍රෙව් 9 වන පරිච්ඡේදයේ 27 වන පදය බලමු. 9:27 බලමු. තවද එකවරක් මරණයත් ඉන් පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක් මෙන්ම බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එකවරක් පූජා වූ ක්‍රිස්තුස් වහන්සේත් උන්වහන්සේගේ ඊම බලා සිටින්නන්ට ගැලවීම පිණිස පාපය නැතුව කීවෙනි වරද? දෙවනි වර ප්‍රකාශ වන සේක. උන්වහන්සේ නැවත නොපැමිණියා නම් අපට ගැලවීම ලබන්න බැහැ. අප මරණයට වහල්ව සිටින නිසා මරණය විනාශ කිරීමට කවුරුන් පැමිණිය යුතුද? දෙවියන් වහන්සේය. මෙය ඕනෑම කෙනෙකුට කළ හැකි දෙයක් නොවෙයි. දේවගැතිවරයෙකුටවත් බැහැ. ඕනෑම ආගමික හෝ සංවිධාන නායකයෙක්ට කළ හැකි දෙයක් නොවෙයි. මෙසේ මෙය කරන්නා වූ තැනැන් වහන්සේ කවුරුන්ද? උන්වහන්සේ අප බලා සිටි දෙවියන් වහන්සේය. බලව මේ අපේ දෙවියන් වහන්සේය. උන්වහන්සේ අප ගලවන සේක. හේබ්‍රෙව් 9:28 පවසන්නේ කුමක්ද? ගැලවීම පිණිස පාපය නැතුව දෙවනි වර ප්‍රකාශ වන සේක. එබැවින් දෙවන ඊමේදීත් උන්වහන්සේ මරණය විනාශ කළ යුතුයි. එසේනම් රැගෙන ආ යුත්තේ කුමන සත්‍යයක්ද? ක්‍රිස්තුපූර්ව 325දී අලුත් ගිවිසුමේ පාස්කුවේ සත්‍ය නැති වුණු නිසා උන්වහන්සේ එය රැගෙන ආ යුතුයි නේද? අලුත් ගිවිසුමේ පාස්කුවේ සත්‍ය රැගෙන එන තැනැන් වහන්සේ පමණක් අපගේ දෙවියන් වහන්සේය. අප උන්වහන්සේගේ සෙනගය. අනාවැකි බලමු. යෙරමියා 31:31 බලව මා විසින් ඊශ්‍රායල් වංශය සහ යුදා වංශය සමග කරන්නේ කුමක්ද? අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේ යැයි ස්වාමින් වහන්සේ කියන සේක. අලුත් ගිවිසුම තුල සබත පාස්කුව සහ තවත් දේවල් තිබෙනවා. නමුත් අලුත් ගිවිසුමේ හරය ලෙස යේසුස් වහන්සේ විශේෂයෙන්ම ප්‍රකාශ කළේ පාස්කුවයි. 32 වෙනි පදය. ඔවුන් සමග කළ ගිවිසුම වාගේ නොවේය. මම ඔවුන්ට ස්වාමි පුරුෂයෙක්ව සිටියෙම්. නොමුත් ඔහු ඒ මාගේ ගිවිසුම කඩ කළෝ යයි ස්වාමින් වහන්සේ කියන සේක.
නොමුත් ඒ දවස්වලට පසුමා ඊශ්‍රායල් වංශය සමග කරන ගිවිසුම මේ යැයි ස්වාමින් වහන්සේ කියන සේක. මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළම තබා ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම ඔවුන්ගේ උන්වහන්සේ කවුරුන් වෙනවද දෙවියන් වහන්සේ වන්නෙමි. ඔහුද කවුරුන් වෙනවද මාගේ සෙනග වන්නෝය. දෙවියන් වහන්සේ සහ උන්වහන්සේගේ සෙනග අතර පැහැදිලි ලකුණක් තිබෙනවා. සාක්ෂිය කුමක්ද? මම මාගේ ව්‍යවස්ථාව ඔවුන්ගේ සිතේ තබමි. කුමන ව්‍යවස්ථාවද? අලුත් ගිවිසුමේ ව්‍යවස්ථාව. අලුත් ගිවිසුමේ ව්‍යවස්ථාවේ නිර්මාතෘ දෙවියන් වහන්සේය. තවද එය පිළිගන්නා වූ අය දෙවියන් වහන්සේගේ සෙනගයි. මෙසේ අලුත් ගිවිසුමේ පාස්කුවේ සත්‍ය මරණය සදහා කාලයටම විනාශ කිරීම සඳහා දෙවියන් වහන්සේ පිහිටෙව් ව්‍යවස්ථාවක්ය. එසේනම් මරණය විනාශ කිරීමට එය මනුෂයාට හෙළි කිරීම සහ දොරටුව පුළුල්ව විවර කිරීමට ජීවනයේ ව්‍යවස්ථාව පිහිටෙව්වේ කවුද? යෙසායා 25:6ට අනුව බොහෝ දෙනා බලව මේ අපේ දෙවියන් වහන්සේය කියා පවසනවා. උන්වහන්සේ රතු මුහුද දෙබෑ කළා. අවුරුදු 3500කට ඉහතදී මිසරයේ වහල් බවින් සිටි ඊශ්‍රායල්වරුන්ව නිදහස් කළා. වසර 2000කට ඉහතදී උන්වහන්සේ මේ පොළොවට පැමිණ කුරුසය මත ලේ වගුරුවමින් පව්කමාවේ මාර්ගය විවර කළා. ඒ ඇයි උන්වහන්සේ තුළින් සිදු වූයේ කුමක්ද? මරණය විනාශ වුණා. දෙවියන් වහන්සේට හැර කිසිවෙකුට එවැනි මංගල්‍යයක් පවත්වන්න බැහැ. බොහෝ කලක් තිස්සේ කිසිවෙක් පාස්කුව එනම් ජීවනයේ සත්‍ය නැවත පිහිටු වූයේ නැහැ. කෙසේ වෙතත් අපව තවත් මරණය හෝ වැළපීම නොමැති ස්වර්ග රාජ්‍යයට පමුණුවන පිණිස ක්‍රිස්තුස් අන්සංහොන් වහන්සේ අලුත් ගිවිසුමේ සත්‍ය ප්‍රකාශයට පත් කළා. ක්‍රිස්තුස් අන්සංහොන් වහන්සේ කවුරුන්ද කියා අප තේරුම් ගත යුතුයි. එහෙම නේද? දෙවියන් වහන්සේ හැර මරණය විනාශ කිරීමට මංගල්‍යයක් පැවැත්විය හැකි තැනැත්තෙක් නැහැ. බලව මේ අපේ දෙවියන් වහන්සේය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැමිණි විට උන්වහන්සේව විශ්වාස කළා වූ අයට පරිසිවරු හා යුදෙව්වන් අවමන් කළා. ඔවුන් විශ්වාස කරන්නේ මනුෂයෙක්ව. මනුෂයෙක් දෙවියන් වහන්සේ කියා ඔබ පවසන්නේ කෙසේද? මෙසේ පේතුරුස් පාවුල් සහ මුල් සභාවේ සියලු ශුද්ධවන්තයන්ව ඇමතුනේ මිත්‍යා දෘෂ්ටිකයන් කියාය. කෙසේ වෙතත් ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී අප බයිබලයේ අනාවැකි විශ්වාස කළ යුතුයි. ක්‍රිස්තුස් අන්සංහොන් වහන්සේ මෙම අනාවැකිය සම්පූර්ණ කළා. උන්වහන්සේ අලුත් ගිවිසුමේ රොටි සහ මිදියුෂ රැගෙන ආවා. එබැවින් අප ක්‍රිස්තුස් අන්සංහොන් වහන්සේ කෙරෙහි ඇති අපගේ විශ්වාසය ලෝකයේ කිසිවකට හුවමාරු නොකළ යුතුයි. එළිදරව් තුනේ අප කුමක් කළ යුතුයි කියා පවසනවද? උන්වහන්සේ පැමිණෙන තුරු කිසිවෙක් නුඹේ ඔටුන්න නොගන්නා ලෙස නුඹට තිබෙන දේ තදින් අල්ලා ගන්න. අපට ඊටා වටිනා වස්තු තිබෙනවා. ඒ වගේම අවට සිටින අයගේ කටකතා නිසා අප කිසිදාක එය නැතිකර නොගත යුතුයි. යෙරමියා 31 දෙවියන් වහන්සේ අලුත් ගිවිසුම පිහිටුවන බවටත් එය පවත්වන්නන් දෙවියන් වහන්සේගේ සෙනගවන බවටත් අනාවැකි කර තිබෙනවා. මෙසේ දෙවියන් වහන්සේ අලුත් ගිවිසුමේ මැදහත් කරු වී සදාකාල උරුමය හා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට යාමට හැකි වරප්‍රසාදය අපට පිරිනැමුවා. හෙබ්‍රෙව් 9 වන පරිච්ඡේදයේ 14 වෙනි පදය බලමු. 히브리서 9장 14절입니다.
තමන්ම දෙවියන් වහන්සේට පූජා වුණා වූ ක්‍රිස්තුස් වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස මල ක්‍රියාවලින් නුඹලාගේ හෘද සාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදු කරනු නොලබන්නේද? මේ කාරණය නිසා උන්වහන්සේ අලුත් ගිවිසුමක මැදහත් කාර්යාව සිටිනසේක. එසේ වන්නේ පළමුවෙනි ගිවිසුමේ කාලයේදී කළ වර්ධවලින් මුදනු ලැබීම පිණිස මරණයක් සිද්ධ වූ බැවින් කැඳවනු ලැබුවා වූ තැනැත්තන්ට සදාකාල උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිසය. අලුත් ගිවිසුම තුල සිටින අයට ස්වර්ගීය උරුමය ලැබීමට හැකිවන පිණිස උන්වහන්සේ එහි මැදහත්කරු වුණා. අපට පැවැත්වීමට හැකිවන පිණිස උන්වහන්සේ අලුත් ගිවිසුම දේශනා කළා. හෙබ්‍රෙව් 9 ලියවී ඇත්තේ මෙයයි. අලුත් ගිවිසුම නොමැතිව අපට ස්වර්ගීය උරුමය ලබන්න පුළුවන්ද? හෙබ්‍රෙව් 9න් මෙම කරුණාව නොමැති අය කිසිදාක ස්වර්ගයට ඇතුල් නොවන බව අපට තේරුම් ගන්න පුළුවන්. එසේනම් මෙය අපට ඉගැන්වීමට උන්වහන්සේ නැවත පැමිණෙන්නේ කවදාද? මීකා 4:1 බලමු. නොමුත් මතු දවස්වලදී මෙය සිදුවන්නේ අන්තිම දවස්වලදීය. ස්වාමින් වහන්සේගේ ගෘහයේ පිහිටි කන්ද කඳුවල මුදුනේ පිහිටුවනු ලබන්නේය. හෙල්වලට වඩා උසස් වන්නේය. ජනයෝ එය කරා ගලාගෙන එන්නෝය. බොහෝ ජාතීන්ද ගොස් කතා කොට එන්න ස්වාමින් වහන්සේගේ කන්දටත් යාකෝබ්ගේ දෙවියන් වහන්සේගේ ගෘහයටත් යමු. උන්වහන්සේ කරන්නේ කුමක්ද? තමන්ගේ මාර්ග ගැන අපට උගන්වනවා ඇත. දෙවියන් වහන්සේ අපට ඉගැන්වූයේ නැතිනම් අවුරුදු 1700කට පමණ පෙර අතුරුදහන් වූ අලුත් ගිවිසුමේ සත්‍යය අපට කිසිදාක දැනගන්න ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ කරන්නේ කුමක්ද? තමන්ගේ මාර්ග ගැන අපට උගන්වනවා ඇත. අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමු යයි කියනවා ඇත. දැන් උන්වහන්සේගේ ඉගැන්වීම් පිළිපැදීමෙන් මරණය විනාශ කරන සත්‍ය අලුත් ගිවිසුම බව අපට දැනගන්න පුළුවන් නේද? අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමු යයි කියනවා ඇත. මක්නිසාද ශික්ෂාව සියෝන් කෙරෙන්ද? ස්වාමින් වහන්සේගේ වචනය යෙරුසලමෙන්ද නිකුත් වන්නේය. දෙවියන් වහන්සේම පැමිණ මනුෂ්‍ය වර්ගයාට තම ඉගැන්වීම් ඉගැන්වූයේ නැතිනම් අප කිසිදාක සබත සෙනසුරාදා බවත් පාස්කුව ජීවනයේ මාර්ගය සහ අලුත් ගිවිසුම බවත් දැනගන්නේ නැහැ. අප පොළොවේ අනෙක් අයමෙන් සිටින්න පුළුවන්. ඔවුන් මම යේසුස් වහන්සේව විශ්වාස කරනවා කියා පැවසුවත් ඔවුන් ඉරිදා මෙහෙය නත්තල හා කුර්සය තුළින් සභාව තුළ නමස්කාර කරන්නේ හිරු දෙවියන්ටයි. එසකියල් අනාගත වක්තෘ පැවසුවේ සැබවින්ම පිළිකුල් සහගත දෙයක් කියාය. දෙවියන් වහන්සේව නමස්කාර කරනවා යයි පැවසුවත් ඔවුන්ගේ ක්‍රියාවන් හිරු දෙවියන්ව නැමදීමයි. එබැවින් දෙවියන් වහන්සේ ඒ සියල්ලන්ට දඬුවම් කරන බවට අනාවැකී පෙන්වා දෙනවා. අපව මරණයෙන් මුදවා තවත් මරණය නොමැති ස්වර්ගයට පමුණුවාලීමට ස්වර්ගීය පිය වූ අන්සාහොන් වහන්සේ සහ නව යෙරුසලෙම් මෑණියන් මේ පොළොවට පැමිණියා. අප උන්වහන්සේලාට සදාකාල ස්තුති හා ප්‍රශංසා පුද කළ යුතුයි. අද දෙවියන් වහන්සේ මරණය ගිල දැමීමට පැමිණියේය යන දේශනා මාතෘකාව නැවතවරක් අපගේ හදවත් මත කැටයම් කරගෙන වඩාත් විශ්වාසයෙන් යුතුව බයිබලයේ සත්‍ය වචනය අල්ලාගෙන සිටින්න. ක්‍රිස්තුස් අන්සාහොන් වහන්සේ සැබෑ දෙවියන් වහන්සේ බව අවට මනුෂයන්ට දේශනා කරන මෙන් සියලුම සියෝන් සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිමින් දේශනාව අවසන් කරමි. ඔබට බොහොම ස්තුතියි.